අද අපේ ද්‍රවයක ඝනත්වය මනින්නයි යන්නේ. ඒකට මුලින්ම අපිට ඕන කරනවා ඉලෙක්ට්‍රොනික තුලාවක්. ඊළඟට මේ තියෙන්නේ අපි ඝනත්වය මනින ද්‍රවයන් දෙක. මම ගත්තේ ජලය සහ පොල් තෙල්. ඊළඟට අපිට ඕන කරනවා ඝනත්ව කුප්පි. හොඳට බලන්න මේ ඝනත්ව කුප්පියේ පරිමාව 25 මිලිලිටර් කියලා ලකුණු කරලා තියෙනවා. ඒ වගේම මේ කුප්පියේ කැප් එකේ ඇතුලෙන් CN වීදුරු නලයක් තියෙනවා. ඔයාලට පේනවා ඇති. ඝනත්වය මනින්න ඕනේ ද්‍රවය මේ කුප්පිය ඇතුළට පිරෙව්වට පස්සේ පිටාර යන ද්‍රවය යන්නේ කේශික නලය ඇතුලේ. හරි. දැන් මම මේ ඉලෙක්ට්‍රොනික තුලාව ඔන් කරගන්නවා. ඒකේ පාඨාංකය 0. මුලින්ම අපි හිස් ඝනත්ව කුප්පියේ ස්කන්ධය මැනගන්න ඕන. ඔයාලට පේනවා ඇති ඒක 14 ග්‍රෑම් කියලා තමයි පෙන්වන්නේ. හරි. අපි දැන් මුලින්ම ජලය ඝනත්ව කුප්පිය ඇතුළට දාගෙන ස්කන්ධය මැනගමු. මම මෙතෙන්දි පාවිච්චි කරලා තියෙන්නේ වර්ණ කළ ජලය. එතකොට ඔයාලට පැහැදිලිව පේන්නේ. ඒ කියන්නේ මම වර්ණකයක් මේ ජලයට එකතු කරලා තියෙන්නේ. ඔයාලා දන්නවනේ පිරිසිදු ජලයේ ඝනත්වය මිලිලීටරයට ග්‍රෑම් 1යි කියලා. හැබැයි මෙතෙන්දි මේ එකතු කරපු වර්ණකය නිසා මේ අපි පාවිච්චි කරන ජලයේ ඝනත්වය වෙනස් වෙන්න පුළුවන්. හරි. මම ජලය එකතු කරලා ඉවරයි. දැන් ඝනත්ව කුප්පියේ මේ වීදුරු කැප් එකෙන් අපි මේක වහගන්න ඕනේ පරිස්සමට. දැන් ඔයාලට පේනවා ඇති මේ වැඩිපුර පිටාර යන ජලය මැද තියෙන කේශික නලය හරහා එළියට එනවා කියලා. එහෙම ජලය එළියට ආවට පස්සේ ඝනත්ව කුප්පියේ හරියටම මිලිලීටර් 25ක් ජලය ඉතුරු වෙලා තියෙනවා. දැන් ආයෙමත් අපි මේක ස්කන්ධය මනින්න ඕනනේ. ඒ නිසා අපි කුප්පිය පිටත ගෑවිලා තියෙන ජලය තෙත මාත්තු කරගෙන අයින් කරගන්න ඕන. ඒ වගේම මතක තියාගන්න ඕනේ අපි කුප්පිය යට කොටසින් අල්ලන්න හොඳ නැහැ. මොකද අපේ ශරීර උෂ්ණත්වය නිසා කුප්පියේ ජල පරිමාව ප්‍රසාරණය වෙලා වෙනස් වෙන්න පුළුවන්. හරි. දැන් ආයෙමත් ඉලෙක්ට්‍රොනික තුලාව ඔන් කරගන්න. ඒක හොඳට බලන්න 0ද කියලා. ඊට පස්සේ ඝනත්ව කුප්පිය ඒකුඩින් තියාගන්න. හරි. දැන් ඔයාලට පේනවා ඇති පාඨාංකය. වතුරත් එක්ක ඝනත්ව කුප්පියේ ස්කන්ධය ග්‍රෑම් 41යි. දැන් අපි පොල් තෙල් වල ස්කන්ධය මනිමු. කලින් වගේම අපි පොල් තෙල් ටික එකතු කරගන්න ඕනේ ඝනත්ව කුප්පියට. හරි. දැන් කැප් එකෙන් වහලා අපි වැඩිපුර තියෙන පොල් තෙල් ටික යවා ගන්න ඕනේ මේ කේශික නලය ඇතුලේ. ඔයාලට පේනවා ඇති චූටි බින්දු බින්දු එළියට යනවා පේනවා. ඒ කියන්නේ දැන් ඝනත්ව කුප්පිය ඇතුලේ තියෙන්නේ හරියටම මිලිලීටර් 25යි. දැන් ආයෙමත් කුප්පියෙන් පිටත තැවරිලා තියෙන වැඩිපුර පොල් තෙල් ටික අපි පිහිදලා ඉවත් කරන්න ඕන. කුප්පියේ උඩින් හිමීට අල්ලගෙන පොල් තෙල් ටික ඉවත් කරගන්න මේ විදිහට. දැන් අපි ඉලෙක්ට්‍රොනික තුලා ඔන් කරන් තියෙන්නේ. ඒකේ 0 තියෙන්නේ පාඨාංකය විදියට. දැන් අපි ඝනත්ව කුප්පිය තියුවා. ඔයාලට පේනවා ඇති පාඨාංකය එන්නේ ග්‍රෑම් 38යි. දැන් යමු අපි ගණනය කිරීමට. ඝනත්වය සමානයි ස්කන්ධය බෙදීම පරිමාව. ජලයේ ස්කන්ධය අපි ගත්තේ 27 ග්‍රෑම් කියලා. එතකොට පරිමාව ආවේ 25 මිලිලීටර්. එතකොට ඝනත්වය වෙනවා 1.08යි ග්‍රෑම් මිලිලීටරයට. මතකනේ අපි මෙතෙන්දි පාවිච්චි කළේ වර්ණ කළ ජලය කියලා. එතකොට පිරිසිදු ජලයේ ඝනත්වය 1 ග්‍රෑම් මිලිලීටරයට. හරි. පොල් තෙල් වල ස්කන්ධය අපිට එන්නේ 24 ග්‍රෑම්. එතකොට පරිමාව 25යි. ඔයාලට ඝනත්වය වෙනවා 0.96 ග්‍රෑම් මිලිලීටරයට. පිරිසිදු පොල් තෙල් වල ඝනත්වය මම වීඩියෝ එකේ දාලා තියෙනවා.
අලුත් වීඩියෝ එකකින් හම්බෙනකන් බයි බයි.